එක දවසක් එක රෑක වයසක මිනිස්සෙක් මැරෙනවා. ගම්වැසියෝ ඔක්කොම මළගෙයට සහභාගී වෙනවා. භූමිදාන කටයුතු පටන් ගන්න වෙලේ එකපාරටම මිනිස්සෙක් ඇවිත් මන් මේ මිනිය භූමිදානෙරි කරන්න දෙන්නේ නැහැ. මට මෙයා ලක්ෂ 25ක් මට ණයයි. ඒ ණය කවුරු හරි මට දුන්නොත් විතරයි මන් මේ මිනිය දෙන්නේ. කිව්ව ගමන් ඒ මනුස්සගේ පුතාලා 3 දෙනා කියනවා අපි ඇයි දෙන්නේ අපිට දෙන්න බෑ ඒක තාත්තගේ ප්‍රශ්නයක් ඒක තාත්තත් එක්කම බලා ගන්න කියලා කියනවා. ඒ මනුස්සයාත් අත්හරින්නෙම නෑ මන් දන්නේ නෑ මට මගේ ලක්ෂ 25 දුන්නොත් විතරයි වල දාන්න ඉඩ දෙන්නේ. ඊට පස්සේ මැරුණ මනුස්සයාගේ දුව දුවගෙන ඇවිත් එයාගේ තියෙන රත්තරන් බඩු ඔක්කොම ගලවලා දෙනවා. දැනට මේක තියාගන්න ඉතිරිය මන් කොහොම හරි ගෙවලා ඉවර කරන්නම්. දැන් මගේ තාත්තගේ සිරුර දෙන්න භූමිදාන කටයුතු කරන්න කියලා අඩ ඒ මිනිහගේ කකුලේ වැටෙනවා. ඊට පස්සේ මිනිහා දුවගේ අත ඇල්ලලා කියනවා මෙන්න දුවේ ලක්ෂ 25 ඔයාගේ තාත්තට මන් දෙන්න තියෙන ණය. ඔයාගේ තාත්තගේ මරණයෙන් පසුව එයාට ඇත්තටම ආදරය කරන දරුවාට මේක දෙන්න කියලා තියුවා. මෙන්න මේ ලක්ෂ 25ම ඔයාටයි අයති. ගැහණියකගේ ආදරය ගොඩක් වෙනස්.